හරි ඉතින් guys ඔන්න ඉතින් අද ඔයාලා එකතුලා ඉන්නේ මගේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මම කරන්න යන්නේ පැය 5ක් යනකම් මගේ දකුණු අතින් කිසිම වැඩක් කරන්න නැතුව මගේ වම් අත විතරක් පාවිච්චි කරලා වැඩ කරන් තමයි යන්නේ. ඉතින් මට මේ වීඩියෝ එකේදී තියෙනවා ටාස්ක් 5ක්. මම පැය 5යි ඉන්නේ. ඒ එක පැයකට එක ටාස්ක් එකක් ගානේ පැය 5 ටාස්ක් 5ක් තියෙනවා. ඉතින් මට මේ ඒ ටාස්ක් 5 පැය 5ෙන් කරගන්න බැරි වුණොත් එහෙම හරි නැත්නම් එක ටාස්ක් එකක් හරි කරගන්න බැරි වුණොත් ඔයාලට මෙන්න මෙයා මට මෙන්න මේ තියෙන පොඩි බිත්තරෙන් ගහනවා කිව්වා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් guys ඔන්න ඉතින් මම අත උතාගෙන තමයි තියෙන්නේ. දැන් වෙලාව ඉතින් 11:00යි. ඔයාලට පේනවා ඇති. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් මගේ පළවෙනි ටාස්ක් එක විදියට මම මගේ නම 20 වතාවක් කොලයක ලියන්න තමයි යන්නේ. හරි එහෙනම් අපි ලියමු. හරි ඉතින් යාළුවනේ මම 20 වතාවක් ලියුවා මගේ නම. බොරු නම් ගණන් කරලා බලන්න. හරි ඉතින් අපේ පළවෙනි ටාස්ක් එක ඉවරයි. දැන් ඉතින් දෙවෙනි ටාස්ක් එක තමයි. ඒක ඉතින් මේ පැයේදී නෙවෙයි ඊළඟ පැයේදී. හරි යාළුවනේ ඔන්න ඉතින් දැන් මම කරන්නේ මගේ තුන්වෙනි ටාස්ක් එක. ඒක තමයි ඉතින් නූඩල්ස් එකක් කන්න ඕනි. ඉතින් මට වම් අත හුරු නෑ. නූඩල්ස් එකක් කන්න හදන දැන් මම ඉතින් වම් අතින් තමයි. එහෙනම් ඉතින් අපි නූඩල්ස් එක කමු. අහුවෙන්නේ නෑ නූඩල්ස් එක මට හුරු නැති නිසා. අවුලන්නේ නූඩල්ස් එක නෑ. ඉතින් මේක මට හදලා දුන්නේ මගේ අක්කා. එයා නැති කාමරේට ගිහලා ෆෝන් එක බලනවා. හරි ඉතින් ඒ චැලෙන්ජ් එක කරලා ඉවරයි. නූඩල්ස් එක නරහයි. එහෙනම් ඉතින් අපි ඊළඟ ටාස්ක් එකට යමු. ඉතින් මං ඊළඟට කරන්නේ මොකද කියලා හිත තමයි හිටියේ ඒ වෙලාවේ. ඊට පස්සේ ඉතින් මට අදහසක් ආවා. හරි guys. එහෙනම් ඉතින් අපි කඩදාසියකට රොකට් එකක් හදමු. එහෙනම් let's go. එහෙනම් ඉතින් අපි රොකට් එකක් හදමු. මම ඉතින් දකුණට ආච්චි කරන්න නැතිව මට රොකට් එකක් කොහොමද හදාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි ඉතින් try කරලා බලමු. පළවෙනි viewer නම් මම කරගත්තා. හරි ඉතින් දෙවෙනි viewer එකත් ඉවරයි. හරි ඉතින් guys අපේ රොකට් එක හදලා ඉවරයි. මේ තියෙන අපේ ඉතින් රොකට් එක. අපි එහෙනම් යවන්න එළියට යමු. guys මම ඉතින් මම රොකට් එක යවන්න තමයි හදන්නේ. අයියෝ හරි ඉතින් යාළුවනේ මම කල්පනා කරා ඒත් මට මතක් වුණේ නැහැ චැලෙන්ජ් එක. ඉතින් මම අවසානට හිතලා මට එක චැලෙන්ජ් එකක් ටිකක් හිතුණා. මම ඉතින් දැන් කරන්න හදන්නේ චිත්‍රයක් අඳින්න තමයි හදන්නේ. මේක තමයි අපේ දෙවෙනි ටාස්ක් එක. මම ඉතින් අඳින්න හදන්නේ ගේකුයි වත්තකුයි තමයි අඳින්න ඉන්නේ. හරියට මම චිත්‍ර අඳින්නේ.
මම මේක දෙවන ටාස්ක් එක කිව්වට මම කලින් ටාස්ක් කරා ඔයාලා දකින්නේ නැති මම මේක එඩිට් කරද්දී වෙන ප්‍රශ්නයක් නිසා තමයි මේකට දෙවන ටාස්ක් එක කියලා දාලා තියෙන්නේ. හරි ඉතින් guys මම ඕනේ ඉතින් මගේ චිත්‍රය නම් ඇඳලා ඉවරයි. මම ඇඳි ඉතින් ලස්සන ගේකුයි ලස්සන වත්තකුයි. ඔයාලා ඉතින් බලන්න මගේ ලස්සන ගේයි ලස්සන වල්ලත්තයි. ලස්සනයි නම් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් අපි ඊළඟ ටාස්ක් එකට යමු. හරි ඉතින් යාළුවනේ මම දැන් මගේ කරන්න හදන්නේ අවසාන ටාස්ක් එක. ඒක තමයි ඉතින් මම ටාස්ක් කියන්නේ නැතිම දන මම ගහක් කපන්න හිතාගත්තා. ඒකට මම තෝරගත්තේ මෙන්න මේ ගහ. හරි ඉතින් එහෙනම් අපි මේක කමු. එතනට වැඩි මේ මම්ම ඉතින් ගහක් කපනවා කියන එක නම හරි. හරි ඉතින් guys මම ගහ ටිකක් කපා ගත්තා. තව ටිකක් කපා ගන්න තියෙනවා. හරි ඉතින් මම ඒක කපා ගත්තා. එහෙනම් ඉතින් අද කරන ටාස්ක් පහ ඉවරයි. guys ඔන්න ඉතින් අපේ ටාස්ක් පහ ඉවරයි. ඉතින් බලන්න ඔයාලා වෙලාව දැන් වෙලාව 4:32යි. ඉතින් අද චැලෙන්ජ් එක ඉවරයි. එහෙනම් ඉතින් මම ඔයාලට දැන් මේ රෙදිපටි ගලවලා පෙන්නන්නම්. මේ තියෙන ඉතින් අත ඔයාලට පේනවා ඇති අද රැලි වැටිලා තියෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඔයාලට පුළුවන් නම් මට දාන්න හොඳ චැලෙන්ජ් එකක් කරන්න දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.